යාළුවනේ අද අපි වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ ගෑස් ලිපේ දැල්ල කහපාට උණයින් පස්සේ අපි කොහොමද මේක නිසියාකාරව හදාගන්නේ කියලා. මොකද යාළුවනේ ගෑස් ලිපේ දැල්ල කහපාට වෙනවා කියන්නේ නිසියාකාරව අපේ වායුව LP වායුව දහනය වෙන්නේ නැහැ. අන්න එතකොට අපේ කට්ටි අපි උයනේ වගේ දැලි ගෑවිලා ගොඩක් දුරට අපේ අතපය වෙලා දැලි ගෑවෙන්න පුළුවන් මේ දැල්ල කහපාට වීමේදී අපි ලිප පාවිච්චි කරනවා නම්. ඉතින් අපිට මේක ගෙදරදිම හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මොකද්ද මේකට බලපාන හේතුව කියලා. අපි දන්නවා ගෑස් දහනය වෙන්න නම් ඔක්සිජන් වායුව අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් යාළුවනේ මෙන්න මේකට අවශ්‍ය ඔක්සිජන් වායුව හරියට ලැබෙන්නේ නැති වුණාම බොහෝ දුරට මෙන්න මේ ගෑස් එක අපිට මේ විදියට කහ පැහැයට ලක් වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට ගොඩක් දුරට බලපාන්නේ මෙන්න මේ බර්නස් එක මෙතුලින් මෙන්න මෙතනින් ලබා දෙන ඔක්සිජන් වායුව නිසියාකාරව මේ කොටසට එන්නේ නැති එක තමයි ගොඩක් දුරට මේ දැල්ල කහපාට වෙන්න බලපාන්නේ. ඉතින් යාළුවනේ අපිට මෙන්න මේක මේ සිදුරු මේකේ සිදුරු තියෙනවා ඒවා අපිට කම්බි කෑල්ලකින් වගේ පොඩ්ඩක් බ්ලොක් වෙලා තියෙන ඒවා පිරිසුදු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අතර අපිට පුළුවන් කම්බි කෑල්ලක් වැනි දෙයක් ආධාර කරගෙන මේ අපද්‍රව්‍ය ටික අයින් කරගන්න. මොකද යාළුවනේ ගොඩක් දුරට පිරිසිදු ඔක්සිජන් වායුව මෙම ස්ථානයට නොලැබුණොත් අනිවාර්යෙන් දැල්ල කහපාට වීමට ලක් වෙනවා. ඉතින් ඒකට බලපාන්නේ අපි මෙන්න මේ කොටස සම්බන්ධ වෙලා තියෙනවා මෙතන පොඩි තහඩු කෑල්ලකින් බලා ගන්න පුළුවන් කරකවන්න පුළුවන් එකකින් තියෙනවා ඔක්සිජන් මේක හරියට ඇරෙන්න වැහෙන්න. ඉතින් යාළුවනේ ආගේ ලිප යටි පැත්තෙන් බැලුවට පස්සේ මෙන්න මේ කොටසට පොඩි තහඩුවක් සම්බන්ධ වෙලා මේක සම්පූර්ණ අරින්න වහන්න පුළුවන් විදියට තියෙනවා. ඉතින් අන්න එතනින් අපිට පුළුවන් මේක ඇඩ්ජස්ට් කරයින් පස්සේ මේ දැල්ල නියම විදියට නිල් පාටට එන්න සකස ගන්න. මොකද දැල්ල නිල් පාටට ලැබුණොත් තමයි අපිට ඉක්මනින් අපේ වැඩෙත් කරගන්න පුළුවන් නිවැරදි විදියට රස්නේ හම්බ වෙන්නේ. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝ දිගටම දැක බලා ගන්න පුළුවන්. ඔයා දැන්ටත් මේ වීඩියෝ එක දැක්කේ අපිව සබස්ක්‍රයිබ් කරලා නොකර වෙන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරොත් මෙවැනි වීඩියෝ ඔයාට දිගටම දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙවැනි වීඩියෝ එකකින් ගිහින් එන්නම්. සියලු දෙනාට සුබ දවසක්.